පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් සිදු වෙමින් පවතිනවා. මේ වන විට මේ සඳහා දැනටමත් ත්‍රිවිධ හමුදාව වෙතින් 39000ක පමණ බට පිරිසක් යොදවා තිබෙනවා. ඊට අමතරව එක්සත් අරාබ් එමිරාජ්‍ය, පාකිස්තානය, ඉන්දියාව, ජපානය සහ චීනය වෙතින් පැමිණි වෛද්‍ය කණ්ඩායම් හා ගලවා ගැනීම් කණ්ඩායම් තවදුරටත් ඔවුන්ගේ සේවාව ලබා දෙමින් සිටිනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබා දුන් C-130 ගුවන් යාන දෙක සහ ඉන්දියානු රජය විසින් ලබා දුන් M-17 වර්ගයේ ගුවන් යානාවද සහන කටයුතු සඳහා තවදුරටත් එක් වී සිටිනවා. දිනෙන් දින ජන ජීවිතයේ යහපත් තත්ත්වයට පත්වන හේයින් දිවෙන පුරා පිහිටා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රමාණයද අඩු වෙමින් පවතිනවා. ඒ අනුව මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 847ක් දක්වා අඩු වී ඇති අතර ඒවායේ පුද්ගලයන් 82813ක් පමණ රැඳී සිටිනවා. අද දින සවස් 4ට ලද තොරතුරු වලට අනුව මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 640ක් මිය ගොස් ඇති අතර 211 දෙනෙකු අතුරුදහන් ඇති බවට වාර්තා වෙනවා. ආපදා තත්ත්වයෙන් හානියටපත් පේරාදෙණිය බදුල්ල චෙන්කලාඩි මාර්ගයේද ගම්පොළ නාවලපිටිය මාර්ගයේද පරන්තන් මුලතිව් මාර්ගයේද තවදුරටත් විවෘත කර නොමැති අතර ඒ හැර දිවයිනේ අනෙකුත් සියලුම ඒශීනීය මාර්ග ගමනාගමන සඳහා විවෘත කර තිබෙනවා. දිවෙන පුරා පිහිටි ජල පිරිපාදු මධ්‍යස්ථාන 156ක් ආපදා තත්ත්වය හේතුවෙන් අක්‍රිය තත්ත්වයට පත්ව තිබූ අතර මේ වන විට එන් 153ක් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබෙනවා. ඒ වගේම දිවයින පුරා විදුලි සැපයීම මේ වන විට 99%ක් වන අතර ආපදා හේතුවෙන් දැඩි හානියටපත් මධ්‍යම පළාත් තුල එය 98%ක් දක්වා වර්ධනය කර තිබෙනවා. හානි වී ඇති වාරි නිර්මිතවල තාවකාලික ප්‍රසංස්කරණ කටයුතු දෙසැම්බර් මාස 27 වෙනි දිනට පෙර අවසන් කිරීමට හැකි වෙතයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර සිටිනවා.